අයිබෝවන්. ෆොස් මීඩියා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ නිල මාධ්‍යේකකය. ෆොස් මීඩියා කියන්නේ හැමදාම අලුතින් හිතන අලුත් වැඩ කරන මාධ්‍යේකකයක්. ඉතින් එවන් වූ නව සංකල්පයකට ආරම්භ කරපු The Thought Light පොඩ්කාස්ට් වැඩසටහන පෙළේ දෙවන දිගහැරමත් සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අධ්‍යාපනය ගැන ශ්‍රී ලංකා සමාජයේ තියෙන්නේ හරි අමුතු මතවාදයක්. ඒ තමයි O levels කරලා හොඳ රිසල්ට් එකක් ගත්තොත් A levels එකට අනිවාර්යෙන් බයෝමැත්ස් කරන්න ඕනේ. A level බයෝමැත්ස් කරලා හොඳ රිසල්ට් එකක් ගත්තොත් අනිවාර්යෙන් මෙඩිකල් ෆැකල්ටි නැත්නම් ඉන්ජිනියරින් යන්න ඕනේ. ඒ තමයි සමාජයේ මතය. හැබැයි මේ සමාජයේ මතයට අභියෝග කළා තමන්ගේ මඩිපාරේ ගිහිල්ලා ජීවිතය ජයගත් පුද්ගලෙක් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පරිසර හා සත්ව අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය සම්පත් සෙනවිරත්න. ඉතින් සර් ආයුබෝවන් කියලා පිළිගන්නවා The Thought Line podcast වැඩසටහනට. ඉතින් සර් අද අපි අපේ සංවාදය ආරම්භ කරමු. සර්ගේ ළමා කාලය ගැන කතා කරලා, පස්සා ජීවිතය ගැන කතා කරලා. ඒ මෙහෙමයි ඔව් මම වෙනද පටන් ගන්න. මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අවුරුදු 13ක් අධ්‍යාපනය ලැබලා තියෙනවා. සාමාන්‍යයෙන් එක එක ජාතියේ ළමයි ඉන්නවනේ. සමහර ළමයි ජීවිතේ එක එක කාලවලදී තමන්ගේ මීනින් එක තමන් මොනවද කරන්න ඕනේ කියලා එහෙම අඳුර ගන්නවා. මම ටිකක් රෙයා සිනාරියෝ එක මම පොඩි චූටි කාලේ ඉඳලම මට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න තමයි වුණා. ඒ කියන්නේ චූටිම කාලේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න තමයි ඕනේ. හැම කාලෙම ජීවිතේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕන කියලා හිතපු කෙනෙක්. එතකොට ඒකට හේතුව තමයි මගේ තාත්තා සත්තු ගැන කුඩුල්ල ගැන එහෙම මේ හොබීස් කෙනෙක් විදියට. එයා බැංක් එකේ වැඩ කරේ උනාට එයා කොළඹ අතෑරලා ගාල්ලේ ලොකු එස්ටේට් එකක කන්දක් උඩ බංගලෝ එකක ඒතර අපේ අම්මා වැඩේ කොළඹ ඉපදිලා කොළඹ හැදිච්ච කොළඹ ජීවත් වෙච්ච මිනිස්සෙක් ඒගොල්ලන් මැරි කරලා ඊට පස්සේ ඒගොල්ලන් ගාල්ලට යනවා මේ සම්පූර්ණයෙන්ම අර කැලේ ජීවත් වෙන්න ඕන කියලා. එයා ඊට පස්සේ බැංක් එකේ වැඩ කරන්නේ බට් අපි ඉන්නේ අර නිකන් ෆාම් හවුස් වගේ සෙටප් එකක. මේ වට ලොකු තේවත්තක් නැද්දේ කන්දක් උඩ තමයි ගේ එක. ඒතකොට ඉතින් පොඩි කාලේ ඉඳලා අර ඉම්ප්‍රින්ට් වෙනවා කියලා අර අපිට ළමයික අර දෙයකට දරුණුවට යොමු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ ළමයට පුළුවන් තරම් ඕවර් අර ස්ටිමියුලස් ඕවර් දෙන එක ඒ වැඩේ. එහෙම නැත්නම් ඒක කරන්න නොදීමෙන්. ඔය දෙකම කරාම දැන් අපි කියමු කාට හරි ඕන නම් අපි මුද්දර එකතු කරවන්නේ එක්ක මුද්දර වලින්ම ළමයාගේ ජීවිතේ පුරවන්න. එහෙම නැත්නම් උඩ මුද්දරයක් බලන්නවත් අහන්න. ඒ විදිහට තමයි අරක්කු සිගරට් වලට ළමයි යොමු වෙන්නේ. මොකද ගෙදර තාත්තාම සිගරට් අරක්කු බොනවා නම් ළමයි බොන්නේ. මොකද ඒගොල්ලන්ට ඒක තවදුරටත් ඇත්තට මැජික් එක නෙමෙයි. එහෙම නැති වුණාම තමයි මැජික් වෙන්නේ. ඒ වගේ දැන් එතකොට ඔය concept එකෙන් ගොඩාක් දැන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සත්තුන්ගෙන් පිරීලා තිබුණ පොඩි කාලේ මං ඉන්න වටපිටාවේ තියෙන ඒ වගේ ෆාම් හවුස් වගේ සිස්ටම් එකක්. ඊට පස්සේ අපේ ගෙදර ලොකු ලයිබ්‍රරි එකක් තිබුණා. ඊට පස්සේ තාත්තව හම්බ වෙන්න ඔය ඒ ගාල්ලේ හරි කොළඹ අය කොච්චරවත් වෙනවා. එතකොට ඒ ඔක්කොම එනකොට ඉතින් අපිට ඒ සිස්ටම් එකේ තිබිච්ච ඉතින් මමයි මගේ සහෝදරයා දෙන්නම අපි අර ඒක ඉම්ප්‍රින්ට් වෙලා අපිට we don't know anything else to do වගේ සිනාරියෝ එක තමයි හැදෙන්නේ. ඒතර ඒකෙන්ද I wanted to do this. එතකොට O level A level කරනකොටත් මට කිසිම උවමනාවක් නැහැ මෙඩිකල් ડોක්ටර් කෙනෙක් වෙන්න. මට උවමනාවක් තියෙන සයන්ටිස්ට් කෙනෙක් වෙන්න. ඒක මේ කොයි වගේ නිකන් මෙහිම පාරක යනවා කියලා එකක් නැහැ බට් සයන්ටිස්ට් කෙනෙක්. එතකොට සත්තු ගැන වැඩට. ඉතින් ඒක න ෆස්ට් ෂයි මට අනිත් ඒවට ලකුණු තිබුණත් කොළඹ යුනිවර්සිටි ඇවිල්ලා ඊට පස්සේ කොළඹ යුනිවර්සිටි එකේදී ඉතින් works well. ඉතින් මම ඔය සෙකන්ඩ් ඉයර් ඉන්න කාලේ තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් ඉන්න අයට කුප්පි දාලා තියෙනවා. මොකද සූලජි හොඳට පුළුවන් ඉඳලා. ඒ ලෙවල් කාලේ සූලජි හොඳට පුළුවන්. ඉතින් බේසිකලි ඒක මම කැමති ඉඳලා. මම හිතන්නේ අර කැමති දේ පුළුවන් ගතියක් තියෙනවනේ. ඉතින් ඒකෙන්ද යුනිවර්සිටි එක very friendly. ඉතින් අපේ කැම්පස් එකේ මට මතකයි ෆස්ට්ම ඇවිල්ලාම දවස් දෙකකට විතර පස්සේ ලයිබ්‍රරි එක ඉස්සර අර දැන් ඔය ඩීන්ස් ඔෆිස් එකේ තියෙන තිබුණේ ලයිබ්‍රරි එකේ දැන් මට හරි පුදුමයි. ඌපත් විශාල එන්සයික්ලෝපීඩියා එකේම ඕක බල බල ඉන්නකොට සීනියර් කෙනෙක් ඇවිල්ලා මාව අල්ලගත්ත මූ මොකද්ද මේ බලන්නේ. දැන් මට දැන් බයයි මොනවයි කරන්නේ නැහැ. ඇවිල්ලා එදා ෆස්ට් ඩේ හරි සෙකන්ඩ් ඩේ. මට එන්න පුදුමයි දැන් කියන්නේ අපේ ගෙදර සෑහෙන ලොකු ලයිබ්‍රරි එකක් තිබුණාට අර ජෙනරල් බයොලොජි දේවල් නෑ. ඉතින් ලොකු එන්සයික්ලෝපීඩියා මොකක්ද එකක්. මම ඔක දිග අරගෙන ඔක බල බල ඉන්නකොට තමයි මම අහුවනේ. ඉතින් මොනවද බලන්නේ කියලා. ඒත් එක කාලෙ බඩ ඇත්තටම මේක තේරෙනවා. මොකද අපිට මේ තේරෙන්නේ නැහැ. ඊට බලන්න පස්සේ මම හොඳටම යාළුවෙක් දැන් එක්කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක්
ඒදි ඒ අයියා තාමත් හම්බුනම කියන මම ආපු ගමන් කැම්පස් එකේ පස්සේ දවසම ගිහින් ලයිව් ට්‍රීට් හිටපු එකේ කියලා. හැබැයි ඉතින් ඊට පස්සේ ඒගොල්ලන් මට හරියට උදව් කරා. දැන් ඒ වගේ සීනියර්ස් මාව ඒ පාර ඒගොල්ලන් තමයි මට ජිම් එකට ඒ එදාම ඒ අයියලා දෙන්නම ඒ පාර දැන් මේ අහලා මොනවද කරන්නේ ඉස්සරහට ඊට පස්සේ මම පාර මම ස්පෝර්ට්ස් කරනවා කියලා දැනගෙන පාර ජිම් එකටත් එක්කන් ගිහින් ජිම් එකත් වෙන්නලා ලයිව් ට්‍රීට් එකත් බලලා. එහෙම ඒ වගේ හරි ෆ්‍රෙන්ඩ්ලි මට යුනිවර්සිටි එක හරිම ක්ලික් වුණා ෆස්ට් ඩේම හරි නිදහස් එහෙම. ඉතින් මේ ඊට පස්සේ මෙහෙ පස්සේ කැම්පස් එකේ වැඩ කරා කැම්පස් එකේදීත් මට ඕන සබ්ජෙක්ට්ස් මට ෆ්ලෙක්සිබිලිටි එකක් තුන මට third year fourth year ඔක්කොටම ඒස් තියෙනවා. එතකොට ඒ කාලේ දැන්ට වඩා ඒස් කරනවා අමාරුයි. ඊළඟට මම අලුත් ස්පීසිස් දෙකක් ඩිස්ක්‍රයිබ් කරා අන්ඩර්ග්‍රැඩ් කාලේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් කැම්පස් එකේ හැටි. එතකොට සර් දැන් සර්ට සර්ගේ BSc ඩිග්‍රී එක තියෙන්නේ ඉමුනොලොජි ඇන්ඩ් පැරසිටොලොජි. එතකොට PhD ඩිග්‍රී එක තියෙන්නේ එවොලුෂනරි ඉකොලොජි. එතකොට සර් සූලොජි ගැන ගොඩාක් දැනුමක් තියෙන පුද්ගලෙක්. ඉතින් මේ සූලොජි වලට දැන් සර් කිව්වා පොඩි කාලේ ඉඳන් කැමැත්ත තිබ්බා කියලා. මේ සූලොජි කියන්නේ අපේ ලංකාවට ගොඩක් වැදගත් දෙයක්. අපේ ලංකාව කියන්නේ හරිම ජෛව විවිධත්වයෙන් සපිරිච්ච රටක්. ඉතින් දැන් අපේ අලුතෙන් කැම්පස් එන නංගිලා මල්ලා ඉන්නවා. දැන් අපේ කැම්පස් ඇවිල්ලා ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ඉන්න අපේ නංගිලා මල්ලා අපේ යාළුවෝ ඉන්නවා. ඒ කට්ටිය මේ සූලොජි කියන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ටිකක් කියන්නේ ඒ ස්ට්‍රීම් එකට එන්ටර් වෙන්න බයයි මොකද්ද අනාගතේ කොයි වගේ වේද කියලා. ඒ වගේ අයට දැන් සර් සූලොජි ස්පෙෂල් එක කරලා සූලොජි සයිඩෙන් ඉස්සරහට ගිහලා තියෙනවා. ඒ වගේ අයට සර් මොකද්ද කියන්නේ? මෙහෙමයි ඉතින් මට ඒක කියන්න ඇත්තටම තේරෙන්න හේතුවක් නැහැ. මම එක මිනිස්සෙක්නේ. එකක් තමයි තමන් ජීවත් වෙන්නේ මොකද කියන එක ප්‍රශ්න. ඒ කියන්නේ ජීවත් වෙන්නේ ජොබ් එකක් කරන්නද ජීවත් වෙන්නේ. එක විදියක් තමයි සමහර මිනිස්සු certain percentage එක maybe 10% වගේ society එකේ ඒගොල්ලන් ජීවත් වෙන්නේ ඒගොල්ලන්ට ජීවත් වෙන ආසෙන්. ඒකට ඒගොල්ලන් රස්සාවක් කරන්නේ ඒ රස්සාවට ආසෙන්. එහෙම නැත්නම් ඒගොල්ලන් ඉතාලම බෝරින් රස්සාවක් කරන්න පුළුවන්. මොකද ඒ රස්සාවෙන් ලැබෙන සල්ලි වලින් ඒගොල්ලන් හවසට ගෙදර ගිහිල්ලා ඒගොල්ලන් ආස කැමති ජීවිතේ ජීවත් වෙනවා. එහෙම ඉන්නවා. දැන් ඒක කවුරුහරි කියනවා ඒකනේ හැමෝම කරන්නේ නැහැ. ඒක මම හිතන්නේ 10% විතර මිනිස්සු තමයි ඒ විදියට. එක්කෝ ඒගොල්ලන් කැමති රස්සාවක් කරලා කැමති ජීවිතයක් ජීවත් වෙනවා. එහෙම නැත්නම් අකමැති හැබැයි Tamanට අවශ්‍ය ෆ්ලෙක්සිබිලිටි හම්බ වෙන රස්සාවක් කරලා හවසයි වීකෙන්ඩ් එකයි කැමති ජීවිතයක් ගත කරනවා. එතකොට මේ දෙවෙනි ටයිප් එකේ අය ඔය ඔක්කොම 10% මං හිතන්නේ. ඒ දෙවෙනි ටයිප් එකේ අය රස්සාව තෝරගන්නේ එක්කෝ වෙලාව ගොඩක් ෆ්‍රී ටයිම් හම්බ. එතකොට ඒගොල්ලෝ එහෙම නැත්නම් ඒ සල්ලි ගොඩක් හම්බ. එහෙම නැත්නම් මොකක් හරි ස්පෙસિෆික් කැපැසිටි එකක් තියෙන එක ට්‍රැවල් කරන්න පුළුවන්කම හරි තමන් කැමති පර්ටිකියුලර් විදිහකට ජීවත් වෙන්න ඕන විදිය. එතකොට ඔය පොඩි ප්‍රමාණයක්. ගොඩාක් අය රස්සාව කියලා තෝරගන්නේ නිකම්ම යන පාරේ තියෙන නිකන් තවත් බිල්ඩින් එකක්. එතකොට දැන් ඇයි මං එහෙම කියන්නේ? ඔය බිල්ඩින් එකේ ලේබල් ඔය බිල්ඩින් එකේ කරන්න ඕන දේවල් තීරණය කරලා තියෙන්නේ තමන්මම නෙමෙයි. ඒගොල්ලන් ඒක සොසයිටි එකෙන් නැත්තම් සමාජයෙන් තමයි ඒගොල්ලන්ට කියන්නේ මේක කරන්න පුළුවන් මේක කරන්න බෑ කියලා. එතකොට ඔය බයොලොජි කරන්න කියලා කියන්නේ ඔන්න ඔය උතන්දි. එහෙම නැත්තම් ඉන්ජිනියරින් කරන්න කියන්නේ එහෙම නැත්තම් මැත්ස් හරි සයන්ස් කරොතින් හොඳයි කියන්නේ ඔන්න ඔය ප්‍රොසෙස් එක. කවුද මේ කියන්නේ? කවුද මේ සමාජය? ඔය සමාජයේ හැදිලා තියෙන්නේ පහළ පන්තියෙන් ඒ කියන්නේ පාරේ කඩල විකුණන මිනිස්සයා, බුලත් විකුණන මිනිස්සයා, මොහොතේ මාළු අල්ලන මිනිස්සයාගේ ඉඳලා කුඹුරේ ගොවිතැන් කරන මිනිස්සයා, ඉස්කෝලේ උගන්වන ටීචර්, කඩේ ඉන්න බිස්නස් මිනිස්සයා, ලොකු බිස්නස් මිනිස්සයා, ලොකු ඔය අපි කියන ප්‍රභූ පැලැන්තියේ මිනිස්සු ඔය හැමෝගෙම තමයි මේ සමාජය හැදෙන්නේ. ඔය මුළු සමාජයේ පොපියුලේෂන් එකේ වොයිස් එක තමයි කියන්නේ මෙන්න මේව කරන්න එපා. ඒතර වැඩි තියෙන්නේ දැන් ඕකෙන් කවුරු කියලා ඒව අහන්නද මේ මම කියන කෙනා කැමති. ඔය තමන් කැමති. මට හිතෙනවා අපි හැමෝගෙම ඇත්තට අහලා බැලුවොත් ගොඩක් අය විශ්වාස කරන බෑන්ඩ් එකක් තියෙනවා සමාජයේ. සමහර කෙනෙක් පහළම සමාජයට විශ්වාස කරනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉහළම සමාජයේ විශ්වාස කරනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් අර ප්‍රභූ පැලැන්තිය කියන බෑන්ඩ් එක විශ්වාස කරනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් ඔය ලෙක්චරර් කෙනෙක් හරි ප්‍රොෆෙසර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් කියන බෑන්ඩ් එක විශ්වාස කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඔය ඉසෙඩ් ස්කෝර් එක හැදෙන්නේ.
ඔය මෙඩිසින් කරන්න ඕනේ කියලා කියන්නේ. ඉංජිනේරින් කරොත් තමයි හොඳ කියන්නේ. නැත්නම් ලෝ තමයි මරු කියන්නේ. ඔය ඔක්කොම කියන්නේ මේ මුළු සමාජයමයි. ඕකේ තමන්ට ඕන දේ එතන නෑ. ඉතින් ඕක හැබැයි ඔක තේරුම් ගන්න අපි ගොඩක් අයට ඒක අදාළ නෑ. මොකද ගොඩක් අය අර පළවෙනි කැටගරි එකට වැටෙන්නේ නෑ. තමන් කැමති තමන් ජීවිතේ විඳිනවට වඩා සමාජයේ විසින් දෙන ජීවිතයක රඟන්න තමයි ගොඩක් මම හිතන්නේ 50% 60% or even 70% වගේ මිනිස්සු ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ තවත් percentage එකක් ඉන්නවා. ඒ percentage එක තමයි ඒක රඟා ගන්න බැරි වෙච්ච කොටස. මම හිතන්නේ 30% 40% විතර ඒගොල්ලන්ට ඒ සමාජයේ දුන්න ජීවිතේ හොයාගන්නත් අමාරු වෙලා තියෙන එක්ක IQ මදි නිසා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන වෙන ඇත්ත සමාජීය ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන මොන හරි පර්සනැලිටි ප්‍රශ්න හින්දා. ඒගොල්ලන් හිතනවා අපිට ඉස්සරහට යන්න බෑ හරි අපිට නම් ඕවා කරන්න බෑ හරි තව කවුරු හරි එපා කිව්වා හරි සමහර පන්සලේ හාමුදුරුවෝ කිව්වා කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ෆාදර් කිව්වා කියන ප්‍රීස් කෙනෙක් කිව්වා බෑ කියලා. එහෙම නැත්නම් ටීචර් කෙනෙක් කිව්වා බෑ. නැත්නම් යාළුවෝ කිව්වා බෑ කියලා. අක්කිලා බෑ කිව්වා අයියිලා බෑ කිව්වා මේ කැම්පස් එකේ තියෙනවා. ඒකින්ද අපිට බෑ කියලා හිතපුවා ඉන්නවා. ඒ ඔය විදිහට Tamanට ඇත්තට මෙතනට ය아가න්න බැරි වෙච්ච කැපැසිටි නැති හරි වෙන ප්‍රශ්නයක් තිබිච්ච අය ඉදිරියට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සොසයිටි එක හැදෙන්නේ. ඉතින් මට කියන්න තියෙන කැම්පස් ආවම අපි ඔය සොසයිටි එකෙන් සබ්සෙට් එකක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් ඉතින් ඔය percentages වලම තමයි. එතකොට තමන් කෙමිස්ට්‍රි කැමතිද, තමන් ෆිසික්ස් කැමතිද, තමන් ස්ටැටිස්ටික්ස් කැමති, තමන් සුලභ කැමති කියන එක දන්නේ තමන්. ඊ මොන එකෙත් ජොබ්ස් තියෙනවා. ජොබ්ස් නැති ෆීල්ඩ්ස් ලෝකේ නැහැ. අනිත් එක තමයි තමන් දැන් මම කැමති අපි හිතමු ගර්ල්ෆ්‍රෙන්ඩ් ලියුම් ලියන්න කියනවා කියමු. ඒකේ ජොබ් නැහැ. රයිට්? හැබැයි මං කියන ජොබ් එක ඇතුලේ මට ලියුම් ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ජොබ් එකයි තමන් කැමති දෙයි තමන්ට පුළුවන් දෙයි කියන්නේ තුනක්. ඉතින් ඕක තේරුම් ගන්නත් ඉතින් පොඩ්ඩක් IQ එකක් අවශ්‍යයි. දැන් සර් සූලොජි පැත්තෙන් ඇත්තටම කියන්නේ අර මාරු සූලොජිස්ට් කෙනෙක්. සර් දැන් මේ දවස්වල සර් රිසර්ච් කරනවා. ගොඩක් රිසර්ච් පේපර්ස් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල සර්ගේ රිසර්ච් එකක් යනවාද? සහ අපි සර් කරපු රිසර්ච් ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මේ දවස්වල යනවා රිසර්ච් කොහොමද සාමාන්‍යයෙන් මට තියෙනවා ලැබ් එකක් තියෙනවා කැම්පස් එකේ මොලිකියුලර් ඉකොලොජි ඇන්ඩ් ඉවොලියුෂන් ලැබ් එකක්. කියන්නේ අණුක පරිසර විද්‍යාව සහ පරිණාම විද්‍යාව සම්බන්ධ ලැබ් එකක් තියෙනවා. එහෙම ලැබ් ලංකාවේ බොහෝ කීපයයි තියෙන්නේ. ඒකින්ද කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ සයන්ස් ෆැකල්ටි එක අපේ ලංකාවේ විද්‍යා අධ්‍යාපනයේ එවොලූෂනරි බයොලොජි. එහෙම නැත්නම් පරිණාමීය විද්‍යාව සම්බන්ධයෙන් මම හිතන්නේ ඉස්සරහින් ඉන්න යුනිවර්සිටි එක. අපි වෙන යුනිවර්සිටි වලත් ගිහිල්ලා මේ අපේ කෝසස් උගන්වනවා. තව යුනිවර්සිටිස් වල පරිණාමය සම්බන්ධ කෝසස් ඇති. හැබැයි මේ අපේ යුනිවර්සිටි එකේ ඒක මම හිතන්නේ සැකයක් නැතුවම ඉස්සරහම වෙනවා. විශේෂයෙන් අණුක එවොලූෂනරි ජෙනටික්ස් මම විතරක් නෙමෙයි අපි 3-4 දෙනෙක් ඉන්නවා අපේ ෆැකල්ටි එකේ ඒකටම ස්පෙෂලිස්ට්ලා. ඒකෙන් තියරිටිකල් එවොලූෂන් ඕගනිසමල් එවොලූෂන් සම්බන්ධයෙන් මට ආචාර්ය උපාධියකුයි පශ්චාත් ආචාර්ය උපාධි දෙකකුයි තියෙනවා. ඊට අමතරව ඉන්ටර්නැෂනල් පබ්ලිකේෂන් 100ක් විතර තියෙනවා. ඒකින්ද මම හිතන්නේ අපි අපේ විශ්වවිද්‍යාලයේ ඒකේ උඩින්ම ඉන්නවා. අපේ ෆීල්ඩ් එකේ අපේ ලංකාව විතරක් නෙමෙයි මට හිතෙනවා අපේ රීජන් එකේ ඉන්දියා, පාකිස්තාන්, South Asian region එකේ අපි one of the best when it comes to evolutionary genetics and evolutionary theory. ඒකේදී ඒක එතන ඇඩ්වාන්ටේජ් එකක් අපේ ළමයින්ට. ඒතරේ මෙහි ලැබ් එකක් තියෙනවා. මගේ රිසර්ච් ගත්තොත් මෙහි අපිට ලැබ් එකක් තියෙනවා. ඒකේ ජෙනටික්ස්, ජිනෝමික්ස් ඒ වැඩ කරනවා. ඊට අමතරව රිසර්ච් ස්ටේෂන්ස් දෙකක් තියෙනවා. එකක් තියෙනවා මන්නාරම ඔය ඇඩම්ස් බ්‍රිජ් එකේ මෙතන ආදම්ගේ පාලම එහෙම නැත්නම් රාමාස් බ්‍රිජ් එකේ කෙළවරේ අපේ රිසර්ච් ස්ටේෂන් එකක් තියෙනවා. අපේ ළමයි වැඩ කරනවා. ඊළඟට බෙලිහුල්ලය අපිට අක්කර 16ක රිසර්ච් ෆොරස්ට් එකකුයි ඒකේ තව රිසර්ච් ස්ටේෂන් එකකුයි තියෙනවා. ඊට අමතරව මේ මම සම්බන්ධ ඔය NGOs හරහා අපිට අක්කර 2500ක් රේන් ෆොරස්ට් තියෙනවා. කියන්නේ අපේ ප්‍රයිවට් IPA හෝ අපිට ඇක්සස් තියෙන. ඒකින්ද ලොකු රිසෝස් එකක් තියෙනවා රිසර්ච් වලට ළමයින්ට biodiversity studies, evolutionary studies and molecular ecology ඒ aspects වල. ඒතකොට ඒ infrastructure විදිහට ඊළඟට අපිට collaborative networks තියෙනවා කැනඩා වල, චයිනා වල,
ඉන්දියාවල ඊළඟට US වල තැන් කීපයක ඔස්ට්‍රේලියාවල ඒ වගේ නිව්සීලන්ඩ් වල ඒ වගේ අපිට ලොකු විශේෂිත නෙට්වර්ක් එකකුත් තියෙනවා. ඒක නැතුව ලංකාවේ රිසර්ච් කරන්න බෑ ඉන්න අයිසොලේෂන්. අපි හොඳට රිසර්ච් කරන කවුරුත් ලොකු රිසර්ච් නෙට්වර්ක්ස් වල ඉන්නවා. ඊට පස්සේ අපේ ළමයි මෙහි ඉගෙනගෙන මෙහි අන්ඩර්ග්‍රැඩ් කරලා රිසර්ච් කරලා පිට එක්ක ඊට පස්සේ ඒගොල්ලන් ගිහිල්ලා ඒගොල්ලන්ට සමහරු ඒ අපේ තියෙන කොලැබොරේෂන්ස් කන්ටිනියු කරනවා. ඒ වගේ දැන් ජපාන් වල ඉන්නවා ළමයි සෙන්ටිපීඩ්ස් ගැන එවලූෂන් වැඩ කරන. කැනඩා වල ළමයි ගොඩක් ඉන්නවා මේ එක එක ලැබ්ස් වල වැඩ කරන. ඒ සමහර අය මම කෝ සුපර්වයිස් කරනවා. මාත් එක කන්ටිනියු වෙනවා. ඒතර අපි අර නිකන් අර අපි ඒක අපේ ස්ට්‍රෙන්ත් එක. කොළඹ යුනිවර්සිටි එකේ ස්ට්‍රෙන්ත් එක. ඒ වගේම ඉන්ඩිවිජුවලි රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් විදිහට මගේ ස්ට්‍රෙන්ත් එක. ඒතර මොනවද අපි මේවා අරගෙන කරන්නේ? මේ දවස්වල අපි අන්ඩර්ග්‍රැඩ් රිසර්ච් විදිහට මයික්‍රෝප්ලාස්ටික්ස් ගැන ටිකක් ලොකුවට බලනවා. මයික්‍රෝප්ලාස්ටික්ස් කොහොමද අපේ හෙල්ත් එකට අපේ ඉමුනිටි එකට අපේ පැथොලොජි වලට ඒ කියන්නේ ඇඟේ ශෛලික විද්‍යාව විදිහට බලපාන්නේ කියලා. ඊළඟට පොඩි තැනින් පටන් ගත්තොත් ඊට පස්සේ ජීනෝමික්ස් අපි බලනවා මේ දවස්වල අපි දැන් මාස සති දැන් දවස් දෙක කීපයකට කලින් අපේ වගේ පිටරට ඉන්න ලංකාවේ වැඩ කරපු ස්ටුඩන්ට් කෙනෙක් කැරක්ටරයිස් කරනවා ජීන් එකක් ඔය කුරුල්ලන්ගේ පිටාට වල පාටට අදාළ ඒකේ ඉන්ටරෙස්ටිං වැඩේ තමයි දැන් ඒ රතු පාට කැරලුන්ගේ තියෙන රතු පාටට අදාළ ජීන් එක වෙන ඒ ජීන් එක හියුමන්ස්ලාගේ ඇන්ටි අර කැන්සර් ප්‍රොපර්ටිස් තියෙන අර ඇන්ටි ඔක්සිඩන්ට් රිලේටඩ් අර අපේ සෙල්ස් වල තියෙන ෆ්‍රී රැඩිකල්ස් මරණ ප්‍රොසෙස් එකට සම්බන්ධ ජීන් එක කුරුල්ලන්ගේ එක රතු කලර් එකක් හදනවා. ඒකින්ද ඒකේ මෙඩිකල් ඇස්පෙක්ට් එකකුයි එවලූෂන් ඇස්පෙක්ට් එකකුයි ඔනිටොලොජිකල් ඇස්පෙක්ට් එකකුත් තියෙනවා. ඒ තව ඇස්පෙක්ට් එකක්. ඊළඟට අපි බලනවා ස්පීසිස් ගොඩක කොහොමද අලුත් ස්පීසිස් ඇති වෙන්නේ කියලා. ලංකාවේ විශේෂයෙන් කුරුල්ලොන්ගේ අලුත් ස්පීසිස් එන්ඩමික්ස්ලා එහෙම ඇති වෙන්නේ කොහොමද කියලා අපි දැන් ගිය අවුරුද්දේ අලුත් එන්ඩමික් කුරුල්ලෙක් ඩිස්ක්‍රයිබ් කරා. ඊට අවුරුදු දෙක තුනකට කලින් තව එකෙක් ඩිස්ක්‍රයිබ් කරා. මේ දවස්වල අපි වැඩ කරන් යනවා. තව ඒ වගේ ස්පීසිස් එක ටැක්සොනොමි පැත්තෙන්. ඒ තව ඇස්පෙක්ට් එක ඕගනිසම් දැන් අර ඉස්සලා සබ් සෙලියුලර් අර ඉමුනොලොජිකල් ඊට පස්සේ ජිනෝමික් ඊට පස්සේ සබ් ඕගනිසම් ඒ ගමන් අපි බලනවා සෙන්ට්‍රලේෂන් ෆ්ලයිවේ කියලා අපේ රටට තුරුල් ඇතුල් වෙන මේන් ෆ්ලයිවේ එකක් තියෙනවා රටවල් 30ක් විතර කනෙක්ට් වෙන. ඒකේ ෆ්ලයිවේ රිලේටඩ් සයන්සස් වල ලංකාව ප්‍රමුඛ රටක්. ඒක මනාවල තියෙන රිසර්ච් ස්ටේෂන් එකක් කරන්නේ. ඒකේ අපි ගොඩක් බලනවා සැටලයිට් ඇසිස්ටඩ් ටෙක්නොලොජිස් වලින් කොහොමද අපේ කුරුල්ලෝ ලෝක පුරාම යන්නේ කියලා. ඒකේ ගොඩක් පබ්ලිකේෂන්ස් එන ලොකු ප්‍රොජෙක්ට් එකක්. ගොඩාක් ලොකු කොලැබොරේෂන් නෙට්වර්ක් එකක් තියෙනවා. ඊට අමතරව දැන් තව බලනවා අපි ඔය එවලූෂනරි තියරි කොහොමද ඇප්ලයි වෙන්නේ මැතමැටිකල් මොඩියුල්ස් වල ස්ටැටිස්ටිකල් මොඩල්ස් වල. ඒ වගේ එක එක පරාසයක රිසර්ච් අනෝ මේ වෙලාවෙත් දැන් සර් කතා කරා සර් ස්පීෂීස් ගොඩක් මේ අයිඩෙන්ටිෆයි කරගත්තේ කියලා. දැන් කියන්නේ අපි ඉස්සරහට යද්දී දැන් ඉන්න කට්ටිය නෙමෙයි සමහර එක්ස්ටින්ට් වෙන අලුත් අය අපි හම්බ වෙනවා. සෝ ඒ වගේ ඩිස්කවර් මේ හඳුනාගත්ත ස්පීෂීස් කීප දෙනෙකුත් අපි පොඩ්ඩක් කියමු. දැන් ඉඳලා පස්සට ගියොත් හනුමන් ක්ලෝවර් කියලා අපි අර මේ හනුමන් ඔලිවියා කියලා මේ ස්පීසිස් එකක් ඌ 1887 අවුරුදු 200කට විතර කලින් ලංකාවෙන් කලෙක්ට් කරපු ස්පෙසිමන්ස් වලින් UK වල පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා probably juveniles හරි එහෙම නැත්නම් probably a different entity වෙන්න පුළුවන් කියලා සඳහන් වෙච්ච ස්පෙසිමන්ස් ටිකක්. ඒක ඒ ලීඩ් එකෙන් බලලා අපි ඒක සබ් ස්පීසිස් එකක් අපි ෆුල් ස්පීසිස් එකක් විදිහට ඩිස්ක්‍රයිබ් කරා අපි දැන් ඊට අවුරුදු කහමාරකට විතර කලින් 2023 අතර වගේ 24 මුල. ඒක එතකොට එකමද එයා කම්ප්ලීට්ලි එන්ඩෙමික් නෑ. මොකද එයා ලංකාවේ ඉන්දියාවේ සදර්න් ටිප් එකේ ඉන්නවා. ඒකින්ද එයාගේ ටයිප් ස්පෙසිමන් එක. ඒ කියන්නේ එයාව ඩිස්ක්‍රයිබ් කරන අපි පාවිච්චි කරපු ස්පෙසිමන් එක මනාවලින් ගත්තේ මනාවල අර ඉන්දියාවයි ලංකාවයි කනෙක්ට් වෙන තැන එයා දෙපැත්තෙම ඉන්නවා. ඉතින් ඒකින්ද අපි ඒක රිෆ්ලෙක්ට් වෙන්න අර හනුමන් අර රාමාස් බ්‍රිජ් එකේ හින්දා අපි රිසර්ච් අපි කරේ. ඒක රිෆ්ලෙක්ට් වෙන්න අපි අර හනුමන් ක්ලෝවර් කියලා මේ නැත්නම් හනුමන් ඔලිවියා කියලා ලංකාවේ ඉන්දියාවේ දෙකම ලින්ක් වෙන විදිහට අපි දැන් මේක ඉන්දියාවෙන් සහ හරි කැමතියි. ඒක මොකද ඒගොල්ලන්ගේ හින්දු මිතොලොජි එකේ ඒක හරිම ලොකු දෙයක් රාමායන වල ඉන්න හනුමන්. සෝ ඒගොල්ලන් මට මේ ළඟදී දැන් මේ අවුරුද්දේ මුලදී ඉන්දියාවල තිබිච්ච ඔනිතොලොජිකල් කොන්ෆරන්ස් එක ප්ලැනරි ටෝක් එක කරන්න මට ඉන්වයිට් කරලා මම ගියා. ඒකෙදිත් මම ඒක කියන්නේ නෙමෙයි ගියේ. මට එතනදිත් ඒ ඕගනයිසර්ස්ලා කිව්වා සර් මේ
can you tell a bit about Hanuman Plover as well? It is so important to us. Like that. ඒකින්ද Hanuman Plover ඒ නම හින්දා ඉන්දියන්ස් හරිය කැමති ඒකට. ඉතින් අපිත් ඒකට හරිය කැමති. මොකද ඒක දෙකම රටවල් දෙකම යා කරන පාලමක් වගේ දෙයක් හින්දා එයා එන්ඩමික් නෙමෙයි ඒකින්ද හැබැයි අලුත් ස්පීසිස් එකක්. ඔය පහුගිය කොවිඩ් කාලේ අපි අලුත් tree snake species එකක් describe කරා. ලංකාවේ ඒත් ඔය undergraduate ඔය immunology and molecular biology students ලගේ practical එකකට අපි එකපාරක් සිංහරාජ ගිය වෙලාවේ collect කරපු specimen එකක්. specimen කියන්නේ sample blood sample එකක්. ඒකෙදි ඒ ළමයි ඔක්කොමලා ඒක ඌව handle කරලා blood samples ගත්තා. ඊට පස්සේ first year ඔය biogeography and evolution course එකට ගිය වෙලාවෙත් ඒ same species එක අපිට හම්බුණා. එතකොටත් එයා ගොඩාක් ඒ ළමයි ගොඩාක් අයගේ WhatsApp status වල එහෙම තිබුණා. යාළුවන් ඉන්නවා. එයාව අපි wet zone එකේ ඉන්න අලුත් species එකක් describe කළා. tree snake කෙනෙක්. ඊළඟට ඊට කලින් මතකත් නැහැ මොනවද describe කරා woodpecker කෙනෙක් අපි describe කරා. එයාත් අලුත් species එක ඔය ගෙවත් ඉන්න කෑරලා හැබැයි යාව නිකන් උපවිශේෂයක් විදිහට නැත්නම් sub species එකක් විදිහට තිබිච්ච එකක් අපි එයාගේ genetically ඊට පස්සේ එයාගේ mitochondrial genome එක එයාගේ nuclear genome එක ඊට පස්සේ එයාගේ offspring ලගේ stability කියන්නේ එයාගේ අර සාමාන්‍යයෙන් කියන්නේ අර සරුජනිතයන් බිහි කරන්න පුළුවන් නම් විශේෂයක් නෙමෙයි සරුජනිතයන් බිහි කරන්න බැරි නම් සම්පූර්ණ විශේෂයක් කියලා ඒ ලෙවල් වලට අපේ ළමයි ඉගෙන ගන්නවා. හැබැයි ওই සරුජනිතය කියන එක හරිම නිකන් වචනයක් විතරේ හරියටම ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන්. හැබැයි අපි ෆීල්ඩ් එකේ ගිහිල්ලා ජෙනටිකලි ඒගොල්ලන්ගේ parents ලගේ genes වයිස් offspring ලගේ genes වල අරගෙන يعني genetic stability බලලා අපිට අපි පෙන්නවා දැන් පැටව් හැදුනට පැටවුන්ගේ viability එක පැටවුන්ගේ සරු බව පැටවුන්ගේ සාමාන්‍ය එහෙම cross වෙච්ච නැති සතෙක් පැටියෙක්ට වඩා අඩු කියන basis එකේ අපි mathematical model එකකින් පෙන්නවා මේගොල්ලන් true species එක මොකද මේගොල්ලන්ගේ පැටවුන්ට අර සරුජනිතය අර සාමාන්‍ය විදියට බිහි කරන්න බෑ කියලා අර කහ පාට එක්කෙනෙකුයි රතු පාට එක්කෙනෙකුයි cross වුණා. ඒගොල්ලන් cross වෙනවා හැබැයි පුත්තලමේ ඉඳලා ත්‍රිංකෝ යනකම් ලයින් එක ඒගොල්ලන් cross වෙලා crosses හදනවා. හැබැයි crossing එකෙන් හදන පැටව fit නැහැ කියලා අපි mathematical model එකකින් පෙන්නලා ඒක බේස් කරලා අපි අලුත් ස්පීසිස් එකක් describe කරා. හැබැයි genetically ඒකට support එකක් තියෙනවා. ඒ ස්පීසිස් එකේම අපි pigment එක ඒ රතු පාට pigment එක characterize කරලා ඒකම තමයි දැන් gene එකත් ඒකට related characterize කරලා තියෙනවා. ඒ වගේ ඔය ගොඩාක් ළමයි මේ එකක්වත් මේ අපි අර මේ ඇමරිකාවෙන් මෙහි ළමයි ගෙනල්ලා වැඩ කරපුවා නෙමෙයි. අපේ ළමයි මෙහි research කරලා undergraduate classes වල practicals කරලා theory classes වල examples විදියට මේවා බලලා ඊළඟට undergraduate research කරලා postgraduate research කළා. ඒගොල්ලන් දැන් ලෝකෙ පුරා එක රටවල් වල මේ researchම continue කරනවා PhD students විදියට හරි postdocs විදියට හරි ඒ විදිහට. ඒකින්ද ඒක අර අපේ අර human capital එක තමයි ඒකෙන් develop වෙන්නේ. අපි සාමාන්‍ය average ළමයෙක්ට ඒ ඕන technical skills ටික ඕන අර logistics ටික දුන්නාම ළමයි ඒක අරන් දුවනවා. සර් දැන් අපේ කොළඹ යුනිවර්සිටි එක කියන්නේ ශ්‍රී ලංකාවේ number 1 rank යුනිවර්සිටි එක. ඒ වගේම දැන් අපේ මේ කැම්පස් එක ගවර්න්මන්ට් කැම්පස් එකක් and තියෙන්නේ නගරාබද්ද. එතන මේ zoology කියන subject එක පොඩ්ඩක් study කරන්න වඩා අමාරුයි. ගොඩක් බාධක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් සර් zoology department එක represent කරනතර සර් මේ වගේ challenges වලට කොහොමද zoology department එක පැත්තෙන් මොනවද කරන්නේ? අපි ඉන්න තැන නම් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඉන්න තැන ඇතුළේ අපිට වාසි. අපිට මීට වඩා අවාසි අපි හිටියනම් ඈත පළාතක. මොකද zoology ප්‍රශ්නේ තමයි zoology කියන්නේ කැලේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. zoology වල සමහර branches කැලේ කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒතර අපි වැඩ කරන්නේ molecular ecology නේ. ඒතර ඔක ecology කැලේ කරන්න පුළුවන්. molecular කැලේ කරන්න බෑ. ටවුන් එකේ මොලිකියුලර් කැලේ කරන්න ලේසි ඉකොලොජි කැලේ කරන්න අපි කැලේට යන්න ඕනේ. එතකොට ඒ විදිහට හිතුවාම කැලේ ඉන්න එක හිටියොත් ඉකොලොජි කැලේ ලේසි ටවුන් එකේ හිටියාම මොලිකියුලර් කැලේ ලේසි. ටවුන් එකේ එවොලූෂන් කැලේ කරන්න ලේසි මොකද ඉවොලූෂන් කරන්න වෙන්නේ මොඩලින් වලින්. ඒතර මොඩල්ස් රන් කරන්න මෙහෙ ලේසි. එතකොට ඒ විදිහට හිතුවාම මෙහෙ ලේසි. අනිත් එක ටවුන් එකේදී ෆන්ඩින් ඇක්වයර් කරන්න ලේසි.
රටක කැපිටල් එකේ ජීවත් වෙන එකත් ලේසි රිසර්ච් කරන්න එහෙම නැති තැනක ඉන්නවට වඩා. ඒ විදිහට හිතුවාම ලෝකේ සල්ලි සෙන්ටර්ස් කියන නැත්තම් අර ෆන්ඩින් සෙන්ටර්ස් වෙන ලන්ඩන්, අර ඉංග්ලන්ඩ්, එහෙම නැත්තම් නිව්යෝර්ක්, එහෙම නැත්නම් ඔය වැන්කූවර්, එහෙම නැත්තම් කැලිෆෝනියා, ටෙක්සාස්, ඊළඟට ඔය මෙල්බර්න් ඕස්ට්‍රේලියා, ඒ වගේ තියෙනවනේ ටෝකියෝ ජපාන්, බේජිං චයිනා, ඒ වගේ සයන්ස් වලට සල්ලි එකතු වෙන සෙන්ටර්ස්. එතකොට ඒ සෙන්ටර් එකක ඉන්න එක ෆන්ඩින් හොයන්න ලේසි. අපි මේ සෙන්ටර්ස් වලින් ඈත ඉන්නේ. අපි ඔය කියන එක සෙන්ටර් එකකට ළඟ නෑනේ. අපිට උතනින් ළඟම සෙන්ටර් එක probably Bangalore India. but Bangalore India funding share කරන්නේ නෑ. හැබැයි බේජිං චයිනා funding share කරන්න පුළුවන්. ඒකට ඒගොල්ලන්ට ලොකු සල්ලි එනවා. එතකොට දැන් සිංගප්පූර් තව තැනක්. ඉතින් එතකොට මේ funding sources වලින් ඈත ඉන්න එක පොඩි අවාසි. හැබැයි කැපිටල් එකේ එයාපෝට් එක ළඟ ඉන්න එකේ පොඩි වාසියක් තියෙනවා. මොකද at least දැන් බේජිං චයිනා වලට හරි, ලන්ඩන් UK වලට හරි, නිව්යෝර්ක් USA වලට හරි, මෙල්බර්න් ඕස්ට්‍රේලියා වලට හරි, ඔය කොහෙටත් දැන් ඩිරෙක්ට් හෝ යම් ෆ්ලයිට්ස් එන්නේ කොළඹටනේ. ඒතර ඒ විදිහට හිතුවාම ඔය කැලේ හිටියොත් ඒ සුලෝජි කරන්න පුළුවන් කියන එක ඒක නිකන් පප්පා කතාවක්. ඒක ඇත්ත නෙමෙයි. ඕවා ඔය කියන්නේ අර බුලත් පිටින් විකුණන මිනිස්සයා. ටොයිස් කඩලා විකුණන මිනිස්සයා. ඉතින් අර ඒගොල්ලන්ගෙනුත් සමාජය හැදිලා තියෙනවනේ. ඉතින් ඔය මුළු සමාජයේ මිලියන් 22කට තේරෙන්න සයන්ස් කරන්න බෑ. සර් දැන් සර්ගේ ජීවිතය අපස්සට හැල්ල බලද්දී දැන් සර් එක්තරා කියන්නේ A levels කාලේ සර් මෙඩිකල් ෆැකල්ටි එක අතහැරලා තමයි සූලොජි පැත්තට එන්නේ. ඒතර මේ ගත්ත ඩිසිෂන් එක ගැන දැන් අපි සූලොජි පැත්තෙන් පොඩ්ඩක් ඇවිල්ලා සර්ගේ ලයිෆ් එක ගැන කතා කරමු. මේ ගත්ත ඩිසිෂන් එක ගැන සර් කවදා හරි රිග්‍රෙට් කරලා තියෙනවද? නැත්නම් ඒ ගත්ත ඩිසිෂන් එක ගැන සර් ගොඩාක් සතුටු වෙනවද අද මේ වෙනකොට සර් අචීව් කරලා තියෙන දේවල් එක්ක? මම සාමාන්‍යයෙන් පිටිපස්ස හැරලා බලන කෙනෙක් නෙමෙයි. මොකද ඒක ගොඩ දාන්න බෑ. දැන් ඔක මම ළඟදිත් කවුරු හරි මගෙන් ඔය කතාව අහලා මම කවුරු හරි ඔය කතාව මම මේ දවස් 3-4 කලින් කිව්වනවා දැන් හරිද කියලා. දැන් ඔක පටන් ගන්න කොහෙන්ද දැන් අම්මා ඉන්නවනේ දැන් කවුරු හරි දෙනවා අපරාධි මේ අම්මා උනේ මේ. මොයි කොට හොඳ අම්මා කෙනෙක් වෙන්න තිබුණානේ. ඒතර ඒකේ ඉතින් අපිට choice එකක් තිබුණේ නැත තාත්තා. ඒත් එහෙමනේ දැන් කවුරු හරි කියන්න පුළුවන් අයියෝ අපේ පේරන්ට්ස් වගේද අර පේරන්ට්ස්. අර ෂෝක්නේ නැත්තම් අම්මෝ අපේ පේරන්ට්ස් අහෙන හොඳයි අර පේරන්ට්ස් ගේ ඇටි කියලා එහෙම. ඒතර එතනින් ඔය පටන් ගන්න කම්පැරිසන් එක ඊළඟට ගෙදර අපේ ගෙදරට වඩා හොඳ ගෙවල් දැකලා තියෙනවනේ මම අපේ ගෙදරට වඩා නරක ගෙවලුත් දැකලා තියෙනවා. ඒතර ඕක ගැන වොරි වෙන්නත් පුළුවන් නොවොරි නොවී ඉන්නත් පුළුවන්. ඊට පස්සේ මම ගියේ ඉස්කෝලේ. ඉස්කෝලේ මම ගිය හැටි. දැන් මම බයිසිකලෙන්ද ගියේ, පයින්ද ගියේ, නැත්තම් බස් එකේද ගියේ, වාහනෙන්ද ගියේ. ඕවට ගැන වොරි වෙන්නත් පුළුවන්, වොරි නොවී ඉන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් අපි මම ඉස්කෝලේ යන කාලේ මම 2000 මම ඉස්කෝලේ 1983 ඉඳලා 1996 වෙනකම්. ඒතර ඒ කාලේ ඩයිනමික්ස් නෙමෙයි දැන් ඉස්කෝලේ යන ළමයි. ඒ කාලේ අපි බයිසිකල් වල යන්න තමයි අර බස් එක යන ආසම නැහැ කරින්. ඉතින් පුෂ් බයික් එක තමයි නිකන් අර හම එක වගේ ඉතින් ඔකට නොඑක් දේවල් කරනවා, කෑලි ආයි කරනවා, ගලවනවා. අර සියලුම දැන් මගේ බයික් එක නම් සියලුම මඩ් ගාඩ ඔක්කොම අයින් ගලවලා එක එක ඒවා හයි කරලා අර 3 wheeler වල අර දැන් තියෙන මේ ට්‍රෙන්ඩ් එක ඒ කාලේ බයිසිකල් වලට තියෙනවා. සමහරට තාමත් ඉස්කෝලේ යන බයිසිකල් වල යන ළමයි කරනවා ඇති. මම දන්නේ ඒ කාලේ නිකන් බයිසිකලේ තමයි නිකන් පණ. ඉතින් ඕකේ කොච්චර ඈත වුණත් ඕකෙන් යන්න තමයි කරන්නේ. ඒකට ඉතින් නොඑක් දේවල් කරන ඉතින් ඒක හදලා තියෙන නිකන් ඕෆ් රෝඩ් එක හැන්ඩල් අනිත් පැත්තට ආයි කරලා එක එක ඒවා කරලා තියෙන්නේ. වහිනකොට අර නානවා ඉතින් ගලවලා ඉතින් හැබැයි දැන් මිනිස්සු ළමයි බයිසිකල් වලින් යන්නේ නෑ. මම කැම්පස් කරලා බයික් එක ආවේ. මම කැම්පස් එකේ බයික් එකේ තමයි ඔක්කොම අරගෙන යන්නේ. ඔය ලෙක්චරර්ස් වගේ ගෙවල් වල එහෙම මට තිබුණා පොඩි ට්‍රේල් බයික් එකක් පුෂ් බයික් එකක්. ඕකේ තමයි මට ඒ කාලේ මතකයි. කවුරු හරි වාසික ලෙක්චරර් කෙනෙකුත් කියනවා දැන් අපි මෙහෙම දකින්නම නෑ ළමයි බයික්ස් වල පුෂ් බයික්ස් වල අරගෙන යන. ඉතින් හැබැයි ඉතින් ඒක විදිහක්නේ. ඉතින් ඕක ගැන වෙන කනගාටු වෙන්නත් පුළුවන්. අයියෝ මට තිබුණේ බයිසිකලයක් කියලා. දැන් ළමයින්ට නම් වෙහිකල් එකක් තියෙනවා. එහෙම. ඒ ගැන වෙන සතුටු වෙන්නත් පුළුවන්. මම ෆුල් ෆ්‍රීඩම් එකේ බයිසිකලයක හිටිය අය කියලා. ඉතින් ඔක කොයි පැත්තටද හිතන්නේ කියන එක ඉතින් කෙලවරක් නෙමෙයි. කියන්නේ ඕක කෙලවරක් නෑ. ඉතින් ඒකට අපිට ලැබිච්ච ඔපචුනිටිස් නොලැබිච්ච ඔපචුනිටිස් කියන එක ක්වොන්ටිෆයි කරන්න බෑ. මේ හැම තැස්සෙම ඩයිකොටම්ස්. ඒ කියන්නේ දෙක ඔප්ෂන්ස් දෙක තුනක් තිබිලා තියෙනවා. අපි කොන්ෂස්ලි හෝ තව කෙනෙක් කිව්වෙ හින්දා හෝ ඒ සිටුේෂන් එක ලීඩ් වෙච්ච විදිහින්දා අපි සර්ටන් choice එකක් ගන්නවා. එතකොට අපි ගන්න හැම ස්ටෙප් එකකටම අපිට පාරවල් දෙක තුනක් නැති වෙනවා. ඔය හැමදේම එක පාරවල් දෙක තුනක් එකපාර යන්න බෑනේ. ඒ වගේම අපි ගන්න හැම යන පාරකම තව පාරවල් තියෙනවා. තව opportunities තියෙනවා. ඒ විදිහට තමයි මම දකින්නේ. එතකොට අපි
අපි අපි ඇත්තට මම හිතන විදිහට නම් අපි worry වෙන්න ඕනේ අපිට මොනවද skill sets අපි express කරන්නේ යන්නේ. ඒ ස්කිල් සෙට්ස් කොහොමද අපිට අර අපි කැමති ලයිෆ් එක ජීවත් වෙන්න ෆැක්ටර් වෙන්නේ කියලා. එතකොට දැන් මෙඩිකල් ડોක්ටර් කෙනෙක් වුණා නම් මගේ ලයිෆ් එක මීට වඩා වෙනස්. I'll be very happy about it. though මං හිතනවා මින් ලෙඩ උන්ට බෙහෙත් දෙන එක මං කැමති දෙයක්. මට ඒක කිසි ගැටලුවක් තියෙන දෙයක් නෙමෙයි. අනිත් එක මෙඩිකල් ડોක්ටර් කෙනෙක් වුණා කියලා Tamanට ඩිසයිඩ් කරන්න පුළුවන් පැය කීයක් වැඩ කරනවද කියලා. එතකොට මං සමහරට ඒත් කැලේ යයි. එහෙම වෙන්නත් තිබුණා. එහෙම නොවෙන්නත් තිබුණා. එහෙම නැත්නම් දැන් ඇග්‍රිකල්චරල් සයන්ටිස්ට් කෙනෙක් වුණා නැත්නම් තව ඔප්ෂන්ස් තියෙනවනේ. එතකොට තව විදියක්. එතකොට එහෙම වෙන්නත් තිබුණා. එහෙම නොවෙන්නත් තිබුණා. ඒක හරි අමාරුයි මොඩල්ස් දැන් රන් කරලා බලන්න පුළුවන් මොඩල් එකක් විදියට දැන් එහෙම වුණා නම් කොහොමද වෙන්නේ කියලා. එහෙම වුණා නම් වෙන ලයිෆ් එක. ඊට පස්සේ හම්බ වෙන පාර්ට්නර් දෙවගේ දැන් අද අම්මගෙන් පටන් ගන්න තාත්තගෙන් අම්මගෙන් පටන්ගෙන ඔය යන පාරේ එක එක හැමතැනම හන්දිනේ. ඉතින් ඔය යන්න බැරි වෙච්ච හන්දි ගැන වොරි වෙන එක මම හිතන්නේ ගොම් වැඩ. ඔය කරන්න පුළුවන් දේ තමයි දැන් වුණත් මට අද හවස ඉඳලා මට තියෙන ඔප්ෂන්ස් ඉවරයක් නැහැ නේ. මට ඕන නම් හෙට කැම්පස් එකෙන් ආයෙත් වෙන්න පුළුවන්. දැන් මම කැම්පස් එකෙන් රිසයින් වුණොත් මම මැරිලා වැටෙන්නේ නැහැ නේ. I'm pretty sure I can find some other job. I deal with lot of people, lot of industries nowadays. කොහේ හරි job එකක් තියෙයි. ඊට වඩා මිනිස්සු job fire වුණාම ඊට පස්සේ සමහරවල් සම්පූර්ණයෙන් වෙනස් ඊට වඩා හොඳ jobs අරගෙන ඊට වඩා ගොඩක් expand වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ වගේම එහෙම expand නොවෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් life එක ඔච්චර program කරන්න අපිට life එක තේරෙන්නේ නැහැ. තේරෙන්න හේතුවක් නැහැ. අපි දන්නේ නැහැ හෙට කොයි වගේ කියලා. ඒක දෙක තමයි අපි it's just අපි විතරක් ඉන්නොත් නෙමෙයි මේ ලෝකේ ඉන්නේ. ඒතර තව ගොඩාක් confounding factors. ජීවිතේට එක එක අපේ partner, ලෙඩ රෝග, අපේ වටපිටාව, අපි interact වෙන මිනිස්සු, අපිට support කරන විදිය, support නොකරන විදිය, ඒවත් factor වෙනවා. සමහරවිට අපි ගොඩාක් invest කරන මිනිස්සු ඒ returns අපිට දෙන්නේ නැහැ. එතකොට ඒ ගැන අපි unhappy. තව සමහරවිට අපි invest නොකරොත් මිනිස්සු අපිට ලොකු returns දෙනවා. ඒතර අපි හරි සතුටුයි. අපි සමහරවිට invest කරන ඒවා හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් වෙනවා. සමහර ඉන්වෙස්ට්මන්ට් පුවර් ඉන්වෙස්ට්මන්ට්ස්. අපේ ඩිසිෂන්ස් බෑඩ් ඩිසිෂන්ස්. ඉතින් ඔහොමනේ ජීවිතේ දුවන්නේ. ඒක එක කෙනා එක විදිහට ඔය අටලෝ දාන විදිහට කියයි. සමහරව එක එක රිලිජන්ස් වල එක එක විදිහට කියයි. but actual fact is you can do whatever you want. ඉතින් ඒක කොච්චර දුවනවද කියන එකක් වැඩක්. සමහර අවුරුදු 50 වෙනකන් දුවලා නවතිනවා. සමහරු කවදාකවත් දුවන්නේ නැහැ. සමහරු මැරණකන් දුවනවා. සමහරුන්ට නවතින්න බෑ. අපි දකින සමහර පොලිටිෂියන්ස් 80 වෙලා අර ඒත් දැන් මොනවා හරි කරන්න හතරයි. ඉතින් ඒ එක එක මිනිස්සු සමහරු ඕෆ් වෙන දවසක් තියෙනවා. සමහරු ඕෆ් වෙන්නෙම නෑ මැරණකම්. well ඉතින් ඒකෙන් ඔය කලින් A level වල කරන්න බැරි වෙච්ච දේ මොනවද? දැන් ඊට පස්සේ මම රටවල් ගොඩක් ඉඳලා තියෙනවානේ. ඔය හැම රටේම positives තියෙනවා. මං හරි කැමති දේවල් තියෙනවා. ඔය හැම රටේම මං එච්චර කැමති නැති කැලෙත් තියෙනවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ ඉන්නකොට මම ලංකාවේ තියෙන හොඳ දේවල් මට ලැබෙනවා. මට ලංකාවෙන් ගන්න බැරි දේවලුත් තියෙනවා. ඕකට ගැන worry වෙන එකේ සීමාව. කෙලවරක් නැහැ. worry වෙන්න පුළුවන් වෙන එක ගැන happy වෙන්න ඕන. මොකද ගොඩක් මේ ලෝකෙ මිනිස්සුන්ට worry වෙන්න options නැහැ. ඇයි අර අනුන්ගේ ජීවිතවලනේ ජීවත් වෙලා තියෙන අනුන්ගේ හීනවල දුවලා තියෙන්නේ. අනුන්ගේ ජීවිත වෙලා ඉන්න තියෙන සමහරව unlucky. naturally මොකද ලෙඩ රෝගින්ද parents ලාගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, නැත්නම් සමාජයේ ප්‍රශ්න ඒගොල්ලන්ට ඇවිල්ලා ඒගොල්ලන් හිර වෙනවා. ඉතින් මං තරම්ම freedom එකක් හැමෝටම හම්බ වෙන්නේ නැහැ. so I enjoy the fact that I am free to make those decisions. සර් කිව්වා සර් ජීවිතය ගැන ආපහු හැරිලා බලන්නේ නැහැ කියලා. හැබැයි මම පුංචි ප්‍රශ්නයක් අහනවා සර්ගේ ජීවිත කතාව ගැන. සර් දැන් මෙතෙක් සර්ගේ ජීවිතේ සර්ට අනුව සර්ගේ greatest achievement එක සර් සතුටු වෙන achievement එක මොකක්ද? greatest ඒක හරි අමාරුයි එක වෙලාවට එක විදිය කියන්නේ දැන් හොඳ සිහියෙන් ඉන්නකොට එක විදියක් බිව්වම තව විදියක් කියන දුක වෙලාවට තව විදියක් සතුට වෙලාවට තව විදියක් එක වෙලාවට මම හිතන්නේ greatest achievement කියන එක Tamanට හිතන වෙනස් වෙනවා. ඒක හරි අමාරුයි කියන්නේ I don't know. සෝලජ් පැත්තෙන් ගත්තා. නෑ මේ කැරියර් career පැත්ත. එකෙන් මට මං හිතනවා මං PhD එක ඩිෆෙන්ඩ් කරන දවසේ මට හරි සතුටු දවසක්. ඒකට හේතුව තමයි I was so worried about my PhD defense and then I got a distinction. Distinction සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ very rarely. මට කවුරු හරි කිව්වා අපේ මගේ යුනිවර්සිටි එකේ අවුරුදු 15කට පස්සේ කියලා මගේ ඩිපාර්ට්මන්ට් එකේ distinction එකකට PhD එක ඩිෆෙන්ඩ් කරේ. ඊට පස්සේ ඒ PhD ඩිෆෙන්ස් එක වෙලාවේ මගේ PhD එකට ආපු එක්සැමිනර් කෙනෙක් මට ඔෆර් කරා මේ ජොබ් එකක්. like you know
if you wanted to come and work with in our research like group, like එහෙම කියලා. ඒතකොට ඒක I done it so well. මට you feel it that you done it like so well. ඒ කියන්නේ I was so happy. මට මතක සතුටුම දවසක් ඒකින්ද. ඒක නැතුව PhD එකක් හම්බුණා කියනට වඩා ඔක්කොම elements I control කියන basis එකේ ඒක මට එහෙම සතුටු දවසක්. ඊට අමතරව ඉතින් තියෙනවා දැන් hobby එකක් විදියට ඔය ස්පීසීස් එක ඔය හනුවන් ප්ලෝව ඩිස්ක්‍රයිබ් කර දවසේ මට ඒ වගේ සතුටු වුණා. මොකද ඒක සෑහෙන චැලෙන්ජින් ඔය අපිට ඇමරිකන් යුනිවර්සිටි මියුසියම්ස් වල බලන්න උනා ස්පෙසිමන්ස් යුරෝපියන් ගොඩාක් කලෙක්ෂන්ස් වල බලන්න උනා ඒෂියන් කලෙක්ෂන්ස් වල බලන්න. ඒතර කොවිඩ් හින්දා අපිට ඇක්සස් තිබුණේ එහෙම. ඊළඟට ඔය මේ ළඟදී ඔය සැටලයිට් ට්‍රැකින් ප්‍රෝග්‍රෑම් එකත් ඒක 40 මිලියන් විතර රුපියල් ලොකු ප්‍රොජෙක්ට් එකක්. කියන්නේ ලක්ෂ 400ක විතර ලොකු ප්‍රොජෙක්ට් එකක් ඒ දවස්වල. මම ඒතර මගේ PhD ස්ටුඩන්ට් කෙනෙක් හිටියා. අපි ටැග්ස් දැම්මට දැන් එක ටැග් එක ඩොලර් 2000ක් විතර වෙනවා ගණන්. ගොඩාක් අමාරු වුන් අල්ලන්න තුවාල වෙන්න තුවාලලා දාලා වෙනට we didn't know like මාස නෙමෙයි අවුරුදු 2ක් විතර යනකම් අපි ගොඩාක් මහන්සිලා මම ගොඩාක් රටවල ගිහින් ෆන්ඩ් රේසින් කරන්න ප්‍රසන්ටේෂන්ස් කරා. ඒක අර ටිපිකල් අර එන්ටර්ප්‍රෙනර් වැඩක්. මොකද ඉස්සෙල්ලාම අපිට ටෙක්නොලොජි අට්‍රැක්ට් කරන්න. මොකද කවදාකවත් කරලා තිබුණේ නැහැ. අපේ රීජන් එකේ කවුරුත් කරලත් නැහැ. ඉන්දියන්ස් කරලා නැහැ, පාකිස්තානි කරලා නැහැ. අපේ රීජන් එකේ කවුරුත් කරලා නැහැ. එතකොට අපිට මට ඉස්සෙල්ලාම උනේ මම ඉන්දියා ගියා මම ලෝකේ පුරා කොන්ෆරන්සස් වල ගිහිල්ලා මෙහිම කරන්න පුළුවන් කියලා ෆන්ඩ් ටෙක්නොලොජි අට්‍රැක්ට් කරන්න try කරා. ඊට පස්සේ ටෙක්නොලොජි දැන් අට්‍රැක්ට් වෙගෙන එනකොට දැන් ෆන්ඩින් ෆන්ඩින් කළා ලෝකල් ෆන්ඩින් ඔහොම කළා දැන් ෆන්ඩින් ටික හදලා ටෙක්නොලොජි ටික හදලා ඉක්විප්මන්ට් ඇවිල්ලා ඒ ටික ගන්න යනකොට කොවිඩ් ඇවිල්ලා මාර දුකක් ඉඳ කියන්නේ ක්ලියරන්ස් ගන්න ඕනේ ටෙලිකමියුනිකේෂන් රෙගුලේෂන් කමිෂන් එකෙන් ගන්න ඕනේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙන් ගන්න ඕනේ වයිල්ඩ් ලයිෆ් ඩිපාර්ට්මන්ට් එකෙන් ගන්න ඕනේ පර්මිෂන් ට්‍රෙෂරි එකෙන් ගන්න ඕනේ. ඒ ඔය ටික කොවිඩ් ඒ කියන්නේ මාර්තු ඉක්විප්මන්ට් ටික ආවා මාර්තු 21 වගේ මාර්තු 22 මුළු රටම වැහුවා. ඊට පස්සේ දැන් ඉක්විප්මන්ට් ටික එතන. තමයි මම දැන් අර සමහරලාට අර පොඩ්ඩක් ගන්න දෙමින් නෝනේ මම print කරගෙන යුරෝප් කොලම්බෝ රිසර්ච් ප්‍රොජෙක්ට් කියලා මම ගාලා ඒක වාහනේ ගහගෙන මම අර මගේ white lab coat එකත් මම හයි කරගෙන එනකොට ඉතින් වාහනේ නවත්තන්නේ එහෙම ගිහිල්ලා කොහමරි එයාපෝට් එකට කතා කරලා කස්ටම්ස් එක කතා කරලා කොහමරි ඒ ටික ක්ලියර් කරගෙන ඊට පස්සේ ඔය වගේ තමයි පටන් ගත්තේ. මොකද කළා දැන් අවුරුද්දක් විතර යනකොට අපි දැන් ඒවා ඩිප්ලොයි කරත් ඒවා එහෙම වැඩ කරයි කියලා අපි දන්නේ නැහැ. මොකද ඒ සර්වර්ස් තියෙන්නේ සැටලයිට් එකෙන් එන්න ඕනේ data එනකන් දැන් අපි දන්නේ මගේ ස්ටුඩන්ට් එක කියලා තුනේ it's after all this we need just one track කියලා one data file. ඒ one data file ඒක ආවදාට we are good කියලා. and then it came one data file came ඒකේ data file එක ඒ කුරුල්ලා ගිහිල්ලා ලංකාවෙන් කිලෝමීටර් 12000ක් ගිහිල්ලා යුරෝප් වල breed කරා. So that was the first confirmed record of a bird from Sri Lanka bred in Europe. අපි යා ඒ දවස්වලම අර මැනිකේ මගේ හිතේ අර සිද්ධ වෙන අපි අර මැනිකේ කියලා දැන්නේ ඒක යා ඊට පස්සේ ආ එහෙම back and forth තුන් පාරක් ලංකාවට ආවා breed කරනවා ලංකාවට එනවා යනවා breed කරනවා ආයෙනවා එයාගේ life span එකේදී 67000 kilometers fly කළා ඊට පස්සේ ඇෆ්ගනිස්තාන වල mountains එකකදී mountain peak එක යාගේ signal එක නැවතුණා අපි දැන් එතන යා මැරුණා කියලා. තාම ඒ track එක තියෙන තැන අපි දන්නවා. අපිට යන්න විදියක් නැහැ ඇෆ්ගනිස්තාන් too sensitive අපිට tribe එකක මිනිස්සෙක්වත් තාම contact කරගන්න බැරි වුණා. අපි ඒ වගේ තව track එකක් හිමාලය cross කරපු කුරුල්ලෙක්ගේ ඔය හිමාලය බේස් වල පොන්ග් ඩෑම් කියලා ඩෑම් එකක ඔය වගේ සිග්නල් එක තියලා අපි ඉන්දියන් ෆොරස්ට් සර්විස් එකට ගිහලා ඉන්දියන් ෆොරස්ට් සර්විස් එකේ ගාඩ්ස් දෙන්නෙක් ගිහිල්ලා track එක අරන් ආවා. එලා අපිට ආයේ මේල් කරලා ලංකාවටත් දෙව්වා. හැබැයි ඇෆ්ගනිස්තාන් එච්චර stable නෑ. ඒ තරම් යන්න හිතන්නවත් බෑ. Too risky, but we know where it is. It's in like north of Kandahar. So anyway, ඔය වගේ ඒවා ඉතින් ඒ ඔක්කොම moments. It was a personal like මට හැමදාම වුණා කැලයක් අරගෙන ඉඩමක් කරන් කැලයක් වවා. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ මම අන්තිමට අක්කර 16ක් කැලයක් ගත්තා කැලයක්. ඒක මගේ personal ගල් ගුහා දෙකක් තියෙනවා. මගේ personal sanctuary එකක්. ඒක ළමයි research කරන්න. ඒක kind of very happy day. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. පොඩි දේවල් තියෙනවා ලොකු දේවල් තියෙනවා.
දැන් අපි සර්ගේ achievements නේ කතා කරේ. දැන් අපේ දැන් මේ වෙනකොට ගත්තාම අපේ පුංචි ළමයි දැන් ඒ වගේම ඉස්කෝලේ යන ළමයි අපේ දැන් කැම්පස් යන කට්ටිය ඊට පස්සේ දැන් අර වැඩ කරන්න කට්ටිය කියන්නේ late 20s වල අය හරිම busy schedule එකක වැඩ කරන්නේ. ඒ වගේ busy schedule එකක වැඩ කරන සර්ත් ඒ වගේ busy schedule එකක වැඩ කරන හැබැයි මට සර් කියපු දේවල් වලින් තියෙන සර් ඒවත් එක්කම සර්ගේ ජීවිතේ විඳිනවා. ඉතින් අර ජීවිතේ විඳින්න දන්නේ නැති නිකන් අර ඇකඩමික්ස් වලටම හිර වෙලා ස්ට්‍රෙස් එකේ ඉන්න ડિප්‍රෙස් වෙලා ඉන්න දැන් ඒ වගේ ගොඩක් කතා බහක් අපිට අහන්න ලැබෙනවා මේ අපේ යුනිවර්සිටි කමියුනිටි එකෙන් අපේ ඉස්කෝලේ යන නංගි ළමයිලාගෙන්. ඒතර ඒ කට්ටියට සර් මොකද්ද දෙන උපදෙස්? මම හිතන්නේ සර් තමයි ඒකට හොඳම පුද්ගලයා සහ ගැළපෙන පුද්ගලයා මට හිතෙනවා. එකක් තමයි like ඕක විදි දෙකකට ඕක හැන්ඩල් කරන්න පුළුවන්. එකක් තමයි සමහර මිනිස්සු මම හිතන්නේ ස්ට්‍රෙස් වෙන්නේ නැති මිනිස්සු කොටසක් ඇති. තව මිනිස්සු ඉන්නවා ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඉන්න බැරි මිනිස්සු. ඒ දෙකේ එක්ස්ට්‍රීම්ස් එකක් තියෙනවා. එතකොට තමන් ස්ට්‍රෙස් නැචරලි ස්ට්‍රෙස් වෙන්නේ නැති කෙනෙක් නම් ඕක ප්‍රශ්න ටිකක් ලේසි. තව මිනිස්සු කොටසක් ඉන්නවා හරි ඉක්මනට ස්ට්‍රෙස් වෙනවා. හැබැයි මම හිතනවා හැම මිනිස්සෙම one way or another ස්ට්‍රෙස් වෙනවා. තමන්ගේ බවුන්ඩරිස් වලින් එළියේ ඔපරේට් වෙනවා නම් ස්ට්‍රෙස් වෙනවා. ප්‍රශ්නේ තමයි කොහොමද ස්ට්‍රෙස් හැන්ඩල් කරන්නේ කියලා. එකක් තමයි ස්ට්‍රෙස් එක හොඳ දෙයක්. ස්ට්‍රෙස් නැත්තම් අපි උදේට නැගිටින එකක් නෑ. උදේට නැගිටින්න නැතුව ගොඩාක් වෙලා 10 විතර නිදාගත්තොත් කවුරු හරි මං කියන එක අහන් ඉන්න අයටත් තේරෙනවද? සමහර අය ඉන්නවා 10ට විතර වෙනකන් නිදාගෙන නැගිට්ටාම මාර ස්ට්‍රෙස් වෙනවා. අනිත් උන් ඔක්කොම දැන් නැගිටලා වැඩ කරද්දි මං හරකෙක් වගේ මේ නිදිද කියලා. ඒතර සමහර මිනිස්සු අර වර්කහොලික් මිනිස්සුන්ට එහෙම ස්ට්‍රෙස් නැතුව ඉන්න පීරියඩ්ස් මෝ අමාරුයි දැන් ස්ට්‍රෙස්ෆුල් පීරියඩ්ස් වලට වඩා. මොකද ස්ට්‍රෙස් වුණාම තමන්ව ඩ්‍රයිව් කරන ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒකින්ද ස්ට්‍රෙස් එක ඔය කියන තරම් නරක දෙයක් නෙමෙයි. ස්ට්‍රෙස් එකට බය වෙන්න ඕනෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ තමයි ස්ට්‍රෙස් එක කියන සතාවගේ දංගල තමන්ගේ අතේ තියෙන. අන්න ඒක ඒක මොකද්ද? එතකොට ඒ ස්ට්‍රෙස් එක හොඳයි. ස්ට්‍රෙස් එක නැත්තම් දැන් මම වර්කහොලික්. මම පැය දවස් 7ම වැඩ කරනවා. මම ඇත්තටම අන්තිමට නිවාඩු ගත්ත දවසක් දන්නේ නෑ මගේ ලයිෆ් එකේ. හරිද? හැබැයි ඒක ඇයි එහෙම වෙන්නේ? මගේ ටයිප් එකේ මගේ හොබි එක තමයි මගේ ජොබ් එක. ඒ කියන්නේ මම ජොබ් එක හොබි එක කරගෙන නෑ. මගේ හොබි එක ජොබ් එක කරගෙන. මම පොඩි කාලේ ඉඳලා කැමති සතුන්ට මම පොඩි කාලේ ඉඳලා කැමති සතුටු සර්ච්. මම පොඩි කාලේ ඉඳලා කැමති බිසි ලයිෆ් එක. මට හැමදාම වුණුනේ අර උදේට ලයික් එංගලන්තේ නැගිටලා දවල්ට ඕමාන් හරි කොහේ හරි ඩුබායි වල දවල්ට කාලා රැට ලංකාවෙන් කන්න. ඕක තමයි මගේ නිකන් kind of dream එක. I do that more often than I want now. actually ඒක පදයක්. ඒ කියන්නේ හැම තිස්සෙම දැන් හැම මාස දෙකකට විතර සැරයක් මට මොකක් හරි ලොකු වැඩක් කරන්න වෙනවා. මාසෙකට දෙපාරක් මට මොකක් හරි ලොකු වැඩක් කරන්න වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මාස දෙකකට විතර සැරයක් මොකද ග්ලෝබල් ලොකු වැඩකට සෙට් වෙන්න වෙනවා. ඒකින්ද මම අර බලාපොරොත්තු වෙච්ච බිසි ලයිෆ් එකේ මම දැන් ඉන්නේ. ඒක ඉන්ටිග්‍රල් වැඩේ තමයි හරි ස්ට්‍රෙස්ෆුල්. ඒ විදිහට හිතුවොත්. හැබැයි මම වැඩ කරන්නේ නෑ. මම පොඩි කාලේ මට ඕන ඩ්‍රීම් එක තිබුණේ සත්තු ගැන වැඩ කරන්න. මම දැන් සත්තු ගැන වැඩ කරනවා. උගන්වන්නත් මං ආසයි. ඉස්කෝලේ යන කාලෙත් ඔය මේව කරන කැම්පස් කාලේ දිගටම කුප්පි කරනවා. අර ඉස්සර අපි කියනවා සමහර තාමත් ඉන්න ලෙක්චරර්ස් අයින එක දැන් නම් කියන්නේ බෑ. ඒ අයගේ ලෙක්චර් එකට වඩා මගේ කුප්පියට ළමයි එනවා. මට දැන් වුණොත් නැති මගේ ලෙක්චර් එකට වඩා මගේ කුප්පි ගන්න අය කුප්පි යනවා. මගේ ප්‍රශ්නේ නෑ. එහෙම ළමයි ඉන්නවනේ. උගන්වන්න ආස ළමයි ඉන්නවා කුප්පි ගන්නවා. ඒතකොට මම පොලිටික්ස් කරේ නෑ. මම පොලිටික්ස් වලට විරුද්ධයි කැම්පස් එකේ. හැබැයි මම පොලිටික්ස් තියෙන හොස්ටල් එකේ හිටියා. මාව එලවන්න බෑ මොකද මම ඔක්කොම උංග ගොඩ දාන්නේ මම කියන්නේ එලෙව්ව මම ඇඳට රෙද්ද කඩන්නේ නැහැ කියලා ලොකු මේකක් ගාලා තිබුණා. ඒ වගේම මේ මං කියලා තියෙනවා කවුරුත් මං ගාවට එනවා මම පෝස්ටර් ගහන්න යන්නේ මම පොලිටික්ස් කරන්නේ මම පොලිටික්ස් වලට විරුද්ධයි. හැබැයි මම හැම කෙනාම පොලිටික්ස් කර නොකර කාවත් ගොඩ දානවා. ඒකින්ද මට දෙකම කරන්න බෑ. ඒකින්ද I had that authority. මං හිතන්නේ ඒක උගන්වන්න කැමතියි. ඒකට ඒකත් මහා කරදර වැඩක් නෙමෙයි. and also I am a communicator. මට පොඩි කාලේ ඉඳලා ආස දෙයක් තමයි මේ eloquent communicator කියන්නේ. ඒක ඒ කවුරු හරි කියනවා අපි හැමෝම කැමති කියලා නෑ. සමහර මිනිස්සු ඒක ඇත්තට කැමති. මම ඒක ඇත්තට කැමති මට බැරි කෙනෙක්. මම මාර sociophobic මිනිස්සෙක්. ඉස්කෝලේ යන කාලෙත් මම හරි බයයි sociophobic. තාම සමහර දේවල් වලදී මම හරි sociophobic. කියනවාට මම කැම්පස් කාලේ ඔය ඉස්සර හිටිය අපේ VC මම කැම්පස් ඉන්න කාලේ VC ප්‍රසිද්ධයි ලස්සනට කතා කරනවා කියලා. මම ඒකෙන්ද ඔය net එකේ VC එනවා කිව්වම මම සමහරවිට ගිහින් අහන් ඉන්න VC කතා කරන විදිය. ඊට පස්සේ ඔබාමාගේ ස්පීචස් මම PhD කාලෙත් මම ඔබාමාගේ ස්පීචස් දිගටම අහලා තියෙනවා.
දැන් උනත් දැන් YouTube ගියොතින් කවුරු හරි ආස නම් ලස්සනට කතා කරන. මට මේ ළඟදිත් කවුරු හරි ළමයි කිව්වා සර් වගේ කතා කරන්න. ඒක මොකද කරන්නේ? මම ඒ ළමයට කිව්වා මම කතා කරන්න ඉගෙන ගත්තේ නම් ඔබාමාගේ ස්පීචස්. ඔබාමාගේ ස්පීචස්. අනිත් සිටුේෂන්ස්. if you know the situations it's easy. ඒතර මම ඇමරිකාවේ කණ්ඩායම ඉඳලා තියෙන ඉඳන් මම ඒ කාලේ දන්නවා එක එක ට්‍රිකි සිටුේෂන්ස් වල as a leader ඔබාමා කොහොමද හැන්ඩල් කරේ. මොකද එයා black leader කෙනෙක්. එයා minority group සතුටු කරන්නත් ඕනේ. එහෙමයි කියලා minority group සතුටු කරන ගෙතින් එයා majority එකෙන් reject වෙනවා. majority එක reject කරන්නත් බෑ. එයාට ගොඩක් balance කරන්න ඕනේ සාමාන්‍ය දැන් white president කෙනෙක්ට වඩා මම හිතන්නේ. US වල. ඒතකොට එයා කොහොමද ඒක හැන්ඩල් කරන්න කියලා සමහර ඒ ට්‍රිකි සිටුේෂන්ස් ආපු වෙලාව තුන එකපාරක් තිබුණා අර ෆ්ලොයිඩ් සිටුේෂන් එකේ ළඟදී තිබුණේ අර බ්ලැක් මිනිස්සෙක්ව පොලිස් ඔෆිසර් කෙනෙක් යටින් මැරිලා ලොකු අර අපේ අරගලේ වගේ ගොඩක් ප්‍රොටෙස්ට් යනවා UK වල ලෝක පුරාම වෙස්ටර්න් වර්ල්ඩ් එකේ බ්ලැක්ස්ට ෆ්‍රීඩම් එක දෙන්න කියලා මාජිනලයිස් වෙනවා කියලා ඒකේ එයා මැරිච්ච එකේ මේවයකට ඒකේ එක ප්‍රොටෙස්ට් එකකදී white police officer කෙනෙක් මැරෙනවා. ඒකේ මෙමෝරියල් එකට ඔබාමට එන්න කියනවා ස්පීච් එකට. now I was very interested කොහොමද එයා ඒක කරන්නේ. මොකද එයා මොනවා කිව්වත් එක්ක black අය තරහ වෙනවා එක්ක white අය තරහ වෙනවා. එකක් වෙන police officer අනිත් එයා පැත්තක් ගන්නත් බෑ දැන්. ප්‍රසිඩන්ට් ඒතර කොහොමද ඉන්ටෙලිජන්ට් මිනිස්සෙක් ඒක හැන්ඩල් කරන්නේ. ඉතින් ඔය වගේ සිටුේෂන්ස් වලදී මම ඒ රෙකෝඩින්ග්ස් අරන් බලනවා. එහෙම කළා I think now I do fair bit of speeches in even BMICH. And then සති දෙකකට කලින් BMICH නේ ගිය සතියේ BMICH CH එකේ ස්පීච් එකක් තිබුණා. කොහොමද අවුරුද්දකට සැරයක් කොහොමද ඒ වගේ ලොකු ටෝක් එකක් සෙට් වෙනවා. සමහර ඒවා හරි සෙන්සිටිව් ඔය even ඔය ලොකු සෙන්සිටිව් ස්පීචස් කරන්න වෙනවා. එතකොට so ඒක it's good. එතකොට කොහොමද ඒක කරන්නේ? එතකොට දැන් ඒවත් වැඩනේ. ඒව සමහර කෙනෙක් හොඳටම ස්ට්‍රෙස් වෙන දේවල් මම ස්ට්‍රෙස් වෙන්නේ නැහැ තවදුරටත්. මොකද මම කැමතියි. ඉතින් මම ජීවත් වෙන්නේ මගේ රස්සාව මගේ හොබි එක. මගේ හොබි එක මම රස්සාව කරන් තියෙන නිසා. ඒතකොට එහෙමනම් lazy then you never stop working. මොකද ගෙදර ගිහිනොත් වෙන මිනිස්සෙක් දැන් කුරුල්ල බලන්න යන එක හොබි එකක් වෙද්දි මගේ ඒක part of my job. මම වෙලිවල වෙන මිනිස්සු නුවරඑළිය පැත්තේ නිවාඩුවට යන එක මගේ part of my job. මම හොලිඩේ එකට පිටරට ගියත් it's part of my job. ඒක කොයිලාකට ඒක quit වෙන්නේ නැහැ. I keep thinking, I keep writing, I keep doing things in relation to animals and environment. ඒකින්ද මට ඒක මම කවදාකවත් නිවාඩුවක් ගත්ත දවසක් මට මතක නැහැ. මම නිකන් අඹ පෙළයක් කින්තුවත් it's part of my job. environment scientist කෙනෙක්. ඒ වගේ. right. ඒතකොට ඒ වගේ if you make your job if you make your career if you make your hobby your career then you never work. So ඒ අයට stress handle කරන්න චුට්ටක් lazy මම. But if you make your career a different path to your happiness or your hobbies, then you have to balance it. කොහොමද ඒක කරන්නේ? මං ස්ටුඩන්ට් කවුන්සිලර් අපේ කොළඹ යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි එකේ පර්මනන්ට් ස්ටුඩන්ට් කවුන්සිලර් විදිහටයි. අවුරුදු මම ස්ටුඩන්ට් කවුන්සිලර් වෙලා තියෙන්නේ ඉල්ලලා එහෙම අර ප්‍රොෆෙසර්ෂිප් එකට එහෙම ඕනේ නේද නෙමෙයි. මම ඔය රැගින් වලට විරුද්ධව ළමයි එක්ක දඟලලා මම එහෙම ඒ වගේ වැඩ කරලම ස්ටුඩන්ට් කවුන්සිලර් නෙමෙයි කාලේ එක දවසක් ඩීන් කතා කරලා කිව්වා I think you should be at least a student council. කියලා මොකද නැත්නම් ළමයින්ගෙන් ගුටි කරනවා. ඒ කාලේ. එහෙම තමයි මම ස්ටුඩන්ට් කවුන්සිලර් උනේ. So I enjoy fighting for human rights and that also sort of things. ඒවත් මම කැමතියි. ඒතකොට මම ඒව කරලා මම දැනගත්ත දේ තමයි if you are stressed and if you want to control stress, have a hobby, have a sport or try to learn something aesthetic. කලාව නැතුව stress control කරන්න බෑ. එහෙම නැත්නම් sports නැතුව stress control කරන්න බෑ. ඔය දෙක තියෙනවා නම් that is ඒක තමයි chain එක stress එක control කරන්න පුළුවන්. කලාව හැබැයි තමයි නිකන් සින්දු ඇහුවට stress control වෙන්නේ නැහැ. සින්දු කියන්න. එහෙම නැත්නම් instrument එකක් play කරන්න. එහෙම නැත්නම් dance කරන්න. එහෙම නැත්නම් චිත්‍ර අඳින්න. ඒක මොකක් හරි aesthetic දෙයක් කරන්න. එහෙම නැත්නම් sport. ඒක ස්පෝර්ට්ස් ක්‍රිකට් බැලුවා කියලා ස්ට්‍රෙස් නැති නෑ. ක්‍රිකට් ගහන්න. ඒක කොහේද ගහන්නේ මොන බෝලෙන්ද ගහන්නේ බැට් එක කොහොමද බැට් කරනවද බෝල් කරනවද කියලා අදාළ නෑ. බැඩ්මින්ටන්ද ටේබල් ටෙනිස්ද කොච්චර Tamanට ඒක හොඳට පුළුවන්ද කියන එක නෙමෙයි බැලුවේ. You have to engage. ස්පෝර්ට් එකක් හරි aesthetic art හරි music. That is how we control stress.
බොහොම ස්තුතියි සර්. මම හිතන්නේ හරිම හරවත් කතාබහක්. මමත් පර්සනලි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම හිතන්නේ අපිව බලාගෙන හිටපු අපේ බලාගෙන හිටපු අයත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති ලයිෆ් එකට. ඉතින් ෆස්ට් මීඩියා වෙනුවෙන් මම සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හරිම මම දන්න අද බිසි දවසක්. හැබැයි චුටි වෙලාවක් අපිත් එක්ක වැය කරා. බොහොම ස්තුතියි සර් ෆස්ට් මීඩියා වෙනුවෙන්. ඉතින් ඔයාලා හැමෝටමත් ආරාධනා කරනවා ෆස්ට් මීඩියා සමග දිගටම රැඳී සිටින්න මෙවන් වූ වැඩසටහන් නරඹන්නට. ඉතින් අදට අපි ඔබෙන් සමු ගන්නවා ෆස්ට් මීඩියා වෙනුවෙන් මම සන්දරි ශහාරා. සුබ දවසක්.